ලස්සන වෙන බෙහෙත. මොකද්ද? කවදාවත් වෛර කරන්න එපා. පින්වතුනි, එක ආත්මයක මහබෝසතාණන් වහන්සේ උපත ලබනවා. ඖෂධයක් අත තිබෙන. ඒක නිසාම නම තිබ්බා මහා ඖෂධ, මහෝෂධ කියලා. එක්තරා තැනකදී දැක්කා කැඳ හැලියක් පොළවේ තියාගෙන බිම් බලාගෙන එනවා. රත්තරන් රූපයක්. පින්වතුනි, සසරේ කවදාවත් වෛර කරලා නැහැ. ඔන්න ලස්සන වෙන බෙහෙත. මොකද්ද? කවදාවත් වෛර කරන්න එපා. පින්වතුනි, මේ යසෝදරා උත්තමාවිය කවදාවත් සසරේ වෛර කරලා නැහැ. උපනුපන් ආත්මයක නිසා හැම රත්තරන් පාටයි. පින්වතුනි, මේ කාන්තාව දැක්ක විතරයි ඒ මහෞෂධ පඬිතුමාට ආදරයක් ඇති වුණා. මොකද සසර පුරාමින සෙනෙහස නිසා. හාල් හුණ්ඩුවක් අතට දීලා කියනවා, මට මේකෙන් බතුත් ඕනේ, කැඳත් ඕනේ, කැවිලිත් ඕනේ කියලා. අද වගේ නම් කොහොමද තියෙයිද? හාල් හුණ්ඩුවක් දීලා මෙච්චර දේවල් එල්ලුවොත් අපේ අපි කොහොමද මෙච්චර දේවල් හදන්නේ කියලා කියනවද නැද්ද? අනිවාර්යෙන් කියනවා. නමුත් පින්වතුනේ, අමරා දේවිය එහෙම නෑ. බිම් බලාගෙන ඔළුව නවාගෙන අර හාල් හුණ්ඩුව අතට ගත්තා. ඒ හාල් හුණ්ඩුව කුල්ලට දාලා පෙළුවා. හොඳ සහල් ටික කුල්ලේ කොනට බේරුණා. කඩ සහල් මැද්දට බේරුණා. හුණු සහල් ටික බිමට වැටුණා. පින්වතුනි, හොඳ සහලෙන් බතුත්, කඩ සහලෙන් කැඳත්, හුණු සහල් පිටි කරලා කැවිලි දෙක තුනකුත් සාදගත්තා. ඉතින් බත අරගෙන ගිහිල්ලා මහෝෂධ පඬිතුමාට පිළිගැන්නුවා. කටේ බත් කටක් තියත්තිව රස නහර පිනා ගියා. හරි රසයි. හැබැයි පෙන්නුවද? පෙන්නුවේ නෑ. අද වගේ නම් ඔන්න බොන්න බැරි තේ එකක් ඉස්සරලම දවසේ හදාට දෙනවා. කියනවා, "ඕ පුදුම රසයිනේ. අපේ අම්මටවත් බෑ මෙච්චර රසට කිරි හදන්න" කියලා. ඒ වුණාට මහබෝසතාණන් වහන්සේ එහෙම නෑ. පින්වතුනේ, ඊට පස්සේ කැඳ ටික පිළිගන්නවා. කියනවා, "හප්පේ මේව බොන්න පුළුවන්ද? හරි රසයි. හැබැයි පෙන්නුවේ නෑ." බලන්න මේ මොකද්ද? ඉවසීම. පින්වතුනේ, කැවිල්ලක් දෙනවනේ අයියන්ට, එහෙනම් මේකවත් කාලා බලන්න. කටේ තිබ්බා. රස නහර පිනා යනවා. අල්ලලා වීසි කරා. "මගේ ධනය තී කෑවා" කිව්වා. "මගේ ධනය විනාශ කරා" කිව්වා. ඊට පස්සේ අර කැඳේකට බත් ටික පොඩි කරලා දැම්මා. කැවුනුත් පොඩි කරලා දැම්මා. තලපයක් වගේ හදලා අමරා දේවියගේ ඇගේ ගෑවා. ගාලා කිව්වා, "අවුව හිටගෙන ඉන්න" කියලා. බැලුවා මොහොන ඉරියව්වකවත් වෙනසක් තියෙනවද කියලා. පින්වතුනේ, ඉරියව්වකවත් වෙනසක් නැහැ. මහබෝසතාණන් වහන්සේට දුක හිතුණා. මොකද සසර පුරාමින සෙනෙහස. ඉතින් කිව්වා, "නැගණියනි, පිරිසිදු වෙන්න" කියලා. බලන්න පින්වතුනේ, සැමියටම ජීවිතේ පුදලා ඒ සෙනෙහස. නමුත් මේ ආත්මේ සදහටම වෙන් වෙනවා. හීනකින්වත් පෙනුනේ නෑ මේ බව.